ඔබ විශ්වාස කරනවාද හයිට්වල තුප්පත් මිනිස්සු බඩගින නිවාගන්න කන්නේ මැටි. ඔවු ඔබට ඇහුණ හරි. කහ මැටි ලුණු සහ එළවලු තෙල් ටිකක් දාලා ඔව්ව වේලා හදන බිස්කට් එකක් කාලා තමයි ඔවුන් පණ ගැටගහ ගන්න. ඒක කිසිම පෝෂණයක් නෑ. ඒත් බඩ පිරෙනවා. අපේ බත්පතේ බත් ඇටයක් දෙකක් ඉතුරු කරනකොට එහෙමත් නැත්තම් කඩේට ගිහින් වතුර බෝතලයක් සල්ලි දීලා අරන් බොනකොට ඔබට කවදාවත් හිතිලා තියෙනවද මේ මොහොතේම මේ අහසයටම තවත් තැනක මිනිස්සු වතුර උගුරක්වත් නැතුව මැරිලා වැටෙනවා කියලා? ඔව් අපි ජීවත් වෙන්නේ දිව්‍ය ලෝකයක නෙමෙයි. හැබැයි අපි ඉන්නේ අපායකත් නෙමෙයි. නමුත් අද මම මේ වීඩියෝ එකෙන් ඔබව ගෙනියන්නේ සැබෑ ලෝකයේ අපායවල් වලට. කන්න කෑම ටික නැතුව, බොන්න වතුර ටිකක් නැතුව තමන්ගේ දරුවන් ඇස් ඉස්සරහා ඇටසැකිලි බවට පත් වෙලා මැරෙනකොට අසරණ වුණු අම්මලා තාත්තලා ඉන්න මෙහි පිට අපායවල් වලට. මේ කතාව අහන් ඉන්න ඔයාට දරාගන්න අමාරුයි. ඒත් ලෝකේ යථාර්ථය මේක තමයි. අපේ පළමු නැවතුම අප්‍රිකාවේ සුඩානය. සමහර විට ඔබ ප්‍රවෘත්ති වලටත් මේ ගැන වැඩිය අහලා නැතුව ඇති. මොකද ලෝකයටම මේ මිනිස්සුන්ව අමතක වෙලා. මේ වෙද්දි සුඩානය ඇතුලේ සිවිල් යුද්ධයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි තුවක්කුන්ඩ වලට වඩා ඒ මිනිස්සුන්ව මරන්නේ බඩගිනි. අලුත්ම වාර්තාවලට අනුව සුඩානයේ සැම්සම් කියන සරණාගත කඳවුරේ විතරක් දවසකට ළමයි 100 ගණනක් මිය යනවා. හේතුව කන්න කිසි දෙයක් නැතිකම. නිකන් හිතන්න සුඩානයේ සමහර අම්මලා තමන්ගේ දරුවන්ගේ බඩගින්න නිවන්න ගස්වල කොළ තම්බලා දෙනවා. සමහර අය පස් කන්න පුරුදු වෙලා ඉන්නවා බඩ පිරෙන්න. මේ දරුවන්ට අම්ම කියන්නවත් පණක් නෑ. ඔවුන්ගේ ඇස්වල තියෙන්නේ හිස් බැල්මක් විතරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන විදිහට 2025 වෙද්දි ලෝකයේ දරුවතුම සහගතයේ තියෙන්නේ මෙහි. ගෙවල් දොරවල් අතෑරලා දූවිලි ගොඩවල් අස්සේ ටෙන්ට් ගහගෙන ඉන්න මිනිස්සු වතුර උගුරක් හොයාගන්න සැතපුම් ගානක් ඇවිදිනවා. ඊළඟට අපි යන්නේ හැමෝම දන්න ඒත් කාටවත් විසඳුමක් දෙන්න බැරි වුණ තැනකට. ඒ තමයි ගාසා තීරය. යුද්ධය නිසා ගෙවල් නැති වුණා විතරක් නෙවෙයි, අද වෙද්දි ගාසාවල උතුරේ ඉන්න මිනිසුන්ට කන්න පාන් කෑල්ලක්වත් හොයාගන්න එකත් යුද්ධයක් වෙලා. අලුත්ම වීඩියෝ වල ඔයා දකින්න ඇති පිටිමිටියක් බෙදෙන තැනක මිනිස්සු දහස් ගාණක් පොර කනවා. ඒ පොර කන්නේ රත්තරන් ගන්න නෙවෙයි. තමන්ගේ දරුවන්ට රොටි හදලා දෙන්න පිටි ටිකක් ගන්න. එහෙ තාත්තලා කියන කතා ඇහුවම පපුව පැලෙනවා. එක තාත්තෙක් කියනවා මගේ දරුවා මගෙන් කෑම ඉල්ලන අඩනවා. ඒත් මට දෙන්න දෙයක් නැහැ. මම පොරු කියලා එයාව නිදි කරනවා. සත්තුන්ට කන්න දෙන කෑම වර්ග පවා මිනිස්සු ආහාරයට ගන්න පෙළිමිලා තියෙනවා. පිරිසිදු වතුර නැහැ. බොන්න මඩ වතුර හෝ කිවුල් වතුර මේක නෙවෙයිද මිහි පිට අපාය. අපේ අවසාන නැවතුම කැරිබියානු දූපත්වල හයිට් රාජ්‍ය. මෙහි ප්‍රශ්නේ යුද්ධ නෙවෙයි. රටේ නීතියක් නැතිකම. මැරකල්ලි රට පාලනය කරන්නේ මේ නිසා කඩසාප්පු වහලා කෑම ප්‍රවාහන නතර වෙලා අහිංසක මිනිස්සු කොටු වෙලා. ඔබ විශ්වාස කරනවාද හයිට්වල දුප්පත් මිනිස්සු බඩගින්න නිවා ගන්න කන්නේ මැටි? ඔව් ඔබට ඇහුනේ හරි. කහ මැටි ලුණු සහ එළවලු තෙල් ටිකක් දාලා අවුව වේල්ලා හදන බිස්කට් එකක් කාලා තමයි ඕම් පණ ගැට ගහගන්නේ. ඒක කිසිම පෝෂණයක් නැහැ. ඒත් බඩ පිරෙනවා. මේ වීඩියෝ එක බලන අපි දවල්ට කෑවේ මොනවද, රැට කන්නේ මොනවද කියලා ප්ලෑන් කරනවා. ඒත් මේ මිනිස්සුන්ට හෙටක් ගැන හිතන්නවත් ශක්තියක් නැහැ. මේ දේවල් දකිද්දි අපිට හිතෙන්නේ ලෝකයේ කොච්චර අසාධාරණද කියලා නේද? මිනිස්සු අභ්‍යවකාශයට යන්න වියදම් කරන සල්ලි වලින් කොටසක් වියදම් කළා නම් මේ දරුවන්ගේ බඩගින්න නිවන්න තිබුණා. මම මේ වීඩියෝ එක හැදුවේ ඔයාලගේ හිත රිද්දන්න නෙවෙයි. අපි කොච්චර වාසනාවන්තද කියලා මතක් කරලා දෙන්න. ඔයාට අද ලැබුණු කෑම පිගාන ගැන සතුටු වෙන්න. වතුර වීදුරුව බොද්දී ඒකේ වටිනාකම තේරුම් ගන්න පුළුවන් නම් මේ වගේ අසරණ වෙලා ඉන්න සතෙක්ට හරි මනුස්සෙක්ට හරි කෑම වේලක් දෙන්න. මොකද බඩගින්න කියන්නේ ලෝකේ හැමෝටම පොදු දෙයක්. මේ මිහිපිට අපායවල් කවදා හරි දිව්‍ය ලෝක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. වීඩියෝ එක වැදගත් හිතුණා නම් ෂෙයා කරලා අනිත් අයට බලන්න සලස්වන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.